සාදරයෙන් පිළිගන්නවා ඇග්‍රිහෝම් YouTube නාලිකාට ඔයගොල්ලෝ සියලු දෙනාම. ඉතින් අද වීඩියෝ එකක් විදිහට අරන් ආවේ වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් thumbnail එක දැක්කනම් ඔයාලට හිතන්න පුළුවන් මොකද්ද මේ වීඩියෝ එකේ අන්තර්ගතය කියලා. ඉතින් මම පැහැදිලි කරන්නම් මුලින්ම. ඊට කලින් මම අපේ channel එකට මේ තියෙන ඇග්‍රිහෝම් YouTube channel එක ඉතින් අලුතෙන් පටන් ගත්ත YouTube channel එකක්. තාම මේක subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මොකද හේතුව ඉස්සරහට අපි ඇග්‍රිකල්චර් පැත්තෙන් ලොකු වීඩියෝස් ටිකක් ගෙන බලාපොරොත්තු වෙන. ඉතින් දැනට අපි වීඩියෝස් ටිකක් ගෙනලා තිනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරිතාගාර වගාව තමයි මම ප්ලෑන් කරලා තියෙන දැනට කරන්න. මොකද හේතුව අපි ඒක කරන නිසා. එතකොට අපේ අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් නිසා තමයි මෙන්න මේ YouTube channel එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැනට වීඩියෝස් කීපයක් කරලා තිනවා. අපි කොහොමද හරිතාගාරයක් හදාගත්තේ, ඊට පස්සේ ඒකට අපි ඉරිගේෂන් සිස්ටම් එක හදාගත්තේ කොහොමද, ඒකට විදුලි සම්පාදනය ගැන නැවත මම පැහැදිලි කරලා තිනවා. ඉතින් අපි මේවා ඔයගොල්ලන්ට මේ වීඩියෝස් බලන්න නැත්නම් බලන්න අනිවාර්යෙන්. මොකද මේවා අපි ඔයගොල්ලන්ට කතා කරලා තිනවා ප්‍රායෝගිකව. එතකොට සමහර අය කතා කරන්නේ තමන්ට ප්‍රායෝගික අත්දැකීමක් නැතුව. හැබැයි අපි මේක ප්‍රායෝගිකව අත්දැකලා තමයි ඔයගොල්ලන්ට මේ කතා කරන්නේ. ඉතින් මේක subscribe කරගන්න කියන දේ මතක් කරනවා. තවත් මේකේ වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්න ඔයගොල්ලන්ට පබ්ලිෂ් වෙන්න නියමිතයි. ඉතින් ඒකත් මතක් කරන ගමන් අද මම කතා කරන්න ඔයගොල්ලන්ට ගොඩක් කට්ටිය ඉන්නවා සාමාන්‍යයෙන් ඕනම දෙයකට ගියාම ඔයගොල්ලෝ දන්නවා අත්දැකීමක් නැහැ. දැන් මම හරිතාගාර වගාවට එද්දි මට ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ. ලොකු කියන්නේ මං ඇග්‍රිකල්චර් පැත්තෙන් දේවල් දැනන් හිටියට මං මෙන්න මේ ස්මාර්ට් විදිහට කොහොමද වගා කරන්න කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මමත් සමහර දේවල් YouTube එකෙන් බැලුවා. සමහර දේවල් මගේ knowledge එකත් එක්ක තමන්ට තියෙන ප්‍රායෝගික සාම්ප්‍රදායික ප්‍රායෝගික දැනුම් පාවිච්චි කරලා තමයි මම අපි මේ දේවල් කරේ. ඉතින් මම කියන්නේ අපි මේ දේවල් කරේ. ඉතින් එතකොට මෙන්න මේ වගේ කිසිම දැනුමක් නැති කෙනෙකුට සාමාන්‍යයෙන් දැන් ඕන තරම් YouTube එකේ වීඩියෝස් තියෙනවා අපිට. මොනවා හරි දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට අපි නයිමිරිස් ගත්තොත්, මොකද නයිමිරිස් කරන නිසා මම ඒක ගැන උදාහරණයක් අරන් කියනවා. නයිමිරිස් ගත්තොත් සාමාන්‍යයෙන් නයිමිරිස් වල කොළ කොඩවීමේ රෝගය එනවා. එතකොට ඒ වගේ දිලීර රෝගය එනවා. එතකොට මේවට එක එක රෝග එනවා. සුදු මැස්සගේ රෝගය එනවා. එතකොට තව පැලමැක්කක රෝග එනවා. මේ රෝග වලට එනකොට රෝග හඳුනාගන්නේ කොහොමද කියන ගැටලුව තමයි ගොඩක් කට්ටියට තියෙන්නේ. මොකද රෝගෙට යොදන්න ඕන බෙහෙත් එක මොකද්ද, රෝගය හඳුනාගන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණා ගොඩක් ඔයගොල්ලන්ට සමහර අයට ඇත්තටම මේක ප්‍රායෝගික දැනුමක් නැහැ. එතකොට වගාවක් කරන්න ආසාවක් තිබ්බට ඒක ගැන ලොකු දැනුමක් නැති කෙනෙකුට සාමාන්‍යයෙන් මේ නයිමිරිස් වගේ වගාවක් කරන්න අමාරුයි. මොකද හේතුව මේවා සාමාන්‍යයෙන් අර හොඳටම බලා ගන්න ඕන නිසා. මොකද දවස ගාන ගිහිල්ලා දවස් දෙකකට සැරයක් හරි ගිහලා රෝග හඳුනාගෙන ඒ රෝග හඳුනාගත්ත සැනින්ම ඒවට ප්‍රතිකර්ම අපි යොදන්න ඕන. එහෙම වුණොත් තමයි සාර්ථකව වගාවක් කරන්න පුළුවන්. ඉතින් මම අද ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්නේ මේ ඇප්ලිකේෂන් එකක් ගැන. මේක මම මේ කියලා කියන concept එක පාවිච්චි කරලා කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් වගාවක් කරන්න පුළුවන්. එතකොට මේක හරහා දැන් ලෝකේ ඉස්සරහට යන්නේ AI ටෙක්නොලොජි එකත් එක්ක. එතකොට ඕන තරම් AI tools තියෙනවා ඕනම වැඩක් කරගන්න. එතකොට අන්තර්ජාලයට ගියොත් එimhe විවිධ chat GPT වගේ මම කියන්නේ හැමෝම දන්න එකක් නිසා ඒ වගේ ඕන තරම් tools තියෙනවා. මේ අතරින් මේකේ තියෙනවා මම මේ කතා කරන එක ගොවි මිතුරු කියලා ඇප් එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති. මම ඒක ඔයගොල්ලෝ පෙන්නන්නම් ගිහිල්ලා. හරි. ඉතින් මේ තියෙන ඇප්ලිකේෂන් එක ගොවි මිතුරු කියලා මෙන්න මේ ඇප්ලිකේෂන් එක. ඉතින් මේක ඔයගොල්ලන්ට Play Store එකෙන් ඔයගොල්ලෝගේ Android device එක ගන්න Play Store එකෙන් download කරගන්න පුළුවන්. Apple වලට නම් තියෙනවද කියලා මම තාම දන්නේ නැහැ. කොහොම හරි ඉතින් Android device එකක් තියෙන කෙනෙකුට මේක download කරගන්න පුළුවන්. අනිවාර්යෙන් මේක මේ iOS වලටත් ඇති. ඉතින් කොහොම හරි මේක ඕපන් කරගත්තට මේක දැන් ගොඩක් කට්ටිය මේක කියපු ගමන් මේකෙන් වීඩියෝ එක ස්කිප් කරන්න පුළුවන්. ස්කිප් කරන්න එපා. මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ. මොකද හේතුව මේකේ තියෙන කාරණා ඇත්තටම ප්‍රායෝගික මම අත්දැකලා තියෙනවා. මොකද මම සාමාන්‍යයෙන් නයිමිරිස් වල උනත් මොකද මම මිරිස් වගාව කරලා තියෙනවා. ඒ වගේ තවත් ඇග්‍රිකල්චර් පැත්තේ වගාව කීපයක් කරලා තියෙනවා. ඒ නිසා මට මිරිස් වගාව උනත් කොළ කොඩ වෙන රෝගය කොහොමද, කොළ හැකිලෙන රෝගය මොකද්ද, එතකොට මොන මැස්සගේ හානියද මේ, නැත්නම් පැලමැක්කගේ හානියද, සුදු මැස්සගේ හානියද, මේක අපි හඳුනාගන්නේ කොහොමද කියලා පැහැදිලිවම සාමාන්‍යයෙන් දැනුමක් මට තියෙනවා. එතකොට මම මේක මගේ දැනුමත් එක්ක මම මේ ඇප් එකත් එක්ක කම්පෙයාර් කරලා බැලුවා. එතකොට ඇත්තටම ඇප් එකේ තියෙන කාරණා ඒ වගේම මේකට යොදන්න ඕන
බෙහෙත් වර්ග පවා ඇත්තට මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේවා හරියටම අපි අයිඩෙන්ටිෆයි කරගන්න කොහොමද කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මොකද මේක ඇතුළේ තියෙන දත්ත 90%ක් විතර ඇත්තට ගැලපෙනවා. එතකොට අපිට ඇත්තට මේකෙන් මම සමහර බෙහෙත් හොයාගත්තේ මේකෙන් බලලා. එතකොට ඒ බෙහෙත් ශේෂ්ත්‍රයට යොදලා බලුවා ඇත්තටම සාර්ථක භාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඇප් එක ගැන ඔයගොල්ලන්ට හඳුන්වා දීමක් කරන්න. ඉතින් මොකද මම මේක ප්‍රොමෝෂන් ඇප් මේ එකක්වත් නෙමෙයි. මේක මේ ඇප් එක හඳුන්වා දෙන්නේ මට කිසිම වරප්‍රසාදයක් හම්බ නිසා නෙමෙයි. මං ප්‍රායෝගිකව අත්දකපු කාරණයක් නිසා. ඉතින් මේකේ ඔයගොල්ලන්ට මහ ලොකු දෙයක් නැහැ. ඇප් එක ඉන්ස්ටෝල් කරලා වෙලා ඕපන් කරාට පස්සේ ඔයගොල්ලන්ට ඉස්සරහට දෙන්න ඕන ඩයලොග් නම්බර් එක. මේක ඩයලොග් ලගේ මම හිතන්නේ මේ ඇප් එක. එතකොට ඩයලොග් නම්බර් එකක් දෙන්න තියෙනවා. ඩයලොග් නම්බර් එක දීලා ඔයගොල්ලන්ට ඩයලොග් නම්බර් එකක් නෙවෙයි සෝරි ෆෝන් නම්බර් එකක් දෙන්න තියෙනවා. ෆෝන් නම්බර් එක දීලා ඔයගොල්ලෝ කන්ටිනියු කරලා ඉස්සරහට ආවට පස්සේ ඔයගොල්ලෝගේ ඒ ෆෝන් නම්බර් එකට නොටිෆිකේෂන් එකක් එනවා කෝඩ් එකක්. අන්න ඒ කෝඩ් එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙන්න මේ වගේ හෝම් පේජ් එකක් මේ විදිහට හෝම් පේජ් එකක් තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. එතකොට මේකේ තියෙනවා මගේ සේවාවන් කියලා. එතකොට මේකේ තියෙනවා පලිබෝධ හානි. එතකොට තියෙනවා මෙතන තියෙනවා වගා ගැටලු අසාධනක. ඒ කියන්නේ මේක AI එකෙන් අහලා වාට දැනගන්න පුළුවන් ගැටලු සමහර ඒවාට මේකේ වැඩ කරන්නේ ඇත්තටම අපිට මෙන්න මේ තීන ටිකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මගේ තොරතුරු ගැන ප්‍රොෆයිල් එක හරි. ඒ ටික ඔයගොල්ලෝ දාන මෙතන තියෙන්නේ ඒගොල්ලෝගේ terms and condition වගේ ඒගොල්ලෝ දාන notification හරි. අපිට මෙන්න මේ දෙකෙන් ඔයගොල්ලෝට හොඳ දෙයක් දැනගන්න බෑ. මෙතන තියෙන setting එක. ඒක ගැන වැඩි හිතන්න එපා. මෙන්න මේ ඔප්ෂන් දෙක. මගේ සේවාවන් කියන එක ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක මිරිස් වගාවට විතරක් නෙවෙයි දැන් තේ වගාවට මේක තේ වගා කරනකට මේක හදලා තියෙනවා. එතකොට මම මිරිස් වගාව ඇතුළට ගියොත් මේක ඕගොල්ලෝ මිරිස් වගා කරන කෙනෙක් නම් පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්න මේ ඇප් එකෙන් ඇත්තටම සාර්ථකයිද කියලා. අපි බලමු පලිබෝධ හානි කියන එක ඇතුළට ගිහිල්ලා. උඩම තියෙන එක. රෝග හානි කියන තියෙනවා. ඊට පස්සේ පලිබෝධ හානි කියලා තියෙනවා. අපි පලිබෝධ හානි කියන එක දෙවෙනි එකට ගියොත් එහෙම කරල් විදින දලඹුවා නම් මේ කරල් විදිනවා නම් ඔයාලගේ මිරිස් කරල් විදිනවා නම් මෙන්න මේ කරල් විදින දලඹුවා කියන එක ඇතුළට ගියාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේක ඇතුලේ මුලින්ම තියෙන විස්තරය කියලා. හරි. විස්තරය කියලා එකක් තියෙනවා. මෙන්න මේ විස්තරය කියන එක ඇතුළට ගිහින් රීඩ් කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කරල් විදින පණුව කොහොමද ඉන්නේ කියලා ඒ පණුවගේ ස්වභාවය ගැන මෙතන ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒකට මාර වැදගත් මෙන්න මේ ඇප් එකේ මෙන්න මේ ඔප්ෂන් දෙක. එතකොට මෙතන මෙයාගේ සත්ව විද්‍යාත්මක නාමය මුලින්ම තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙන විස්තරය පරිසරයේ ඉහළ දෙතමේ සෙවන සහිත වගා පරිසරයක මෙම කෘමියාගේ බෝවීම ඉතා හිතකරයි. ඒ කියන්නේ මේ කෘමියා බෝ වෙන්න ඕන වටපිටාව. මොකද අපිට එතන මේකෙන් බලලා මේ වටපිටාව වුණත් වෙනස් කරන්න බෑ. මොකද මේක කියන කාරණා 90%ක් විතර ඇත්තටම වැදගත්. හරි. ඊට පස්සේ මේ පණුව ගැන විස්තරයක් තියෙනවා මෙතන. රයිට්. එතකොට මේක ඔයගොල්ලන්ට කියන්න පුළුවන් සිංහලෙන් තියෙන. ඊපස්සේ මෙතන තියෙන යට රසායනික දැන් මේ පණුව පාලනය කරන්න ඕන ක්‍රම. හරි. එතනට ගිහින් බලමුකෝ අපි. එතකොට මෙතන තියෙනවා රසායනික නම් වගේ මේවා කියවන්න නම් බෑ පොඩ්ඩක්. කොහොම හරි කෘමිනාශකයේ මිලි ලීටර 15 ජලය ලීටර 10ක් මිශ්‍ර කර ඔබේ වගාවට ඉසින. ඒ කියන්නේ මේ බෙහෙත් එකෙන් මිලිලීටර 15 ජල මිශ්‍ර මිලිලීටර 10 ටැංකියකට දාලා තමයි යොදන්න කියලා තියෙන්නේ. ඒ වගේම මේ තව බෙහෙත් එකක් ඔයගොල්ලෝ දෙන්න. ඒ කියන්නේ මේක එක බෙහෙත් එකක් නෙවෙයි බෙහෙත් වර්ග කිහිපයක් තියෙනවා. හරිද? ඒතර අක්කරයකට යෙදිය යුතු ප්‍රමාණය පිළිබඳ කෘමිනාශක ඇසුරුම් ලැබෙ. ඒ කියන්නේ ඒක බලලා දාන්න කියලා තියෙන්නේ. දීර්ඝ කාලීන පාලන ක්‍රම කියලා මෙතන තව රීඩ් කරන්න එකක් තියෙනවා. ඒතර මෙතෙන්ට ගියාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක අපි පාලනය කරගන්න කොහොමද කියලා. ඒකට මේ විස්තර ටික ඔයාලට බලනවා යම් කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් කිසිම අදහසක් නැති කෙනෙකුට. දැන් මම මෙතන පෙන්වන්නම් මයිටා හානි කියන එක මම පෙන්වන්නම්. මයිටාව හානි මොකද මේක තමයි ගොඩක් මයිටාව කුඩිත තමයි ගොඩක් දුරට මිරිස් වලට එන්නේ. ඒතකොට රසායනික පාලන ක්‍රම කියනක රීඩ් කරාට පස්සේ සල්ප 180 කුඩු 180ක් කුඩු ආකාරයෙන් ග්‍රෑම් 80ක් පිරිසිදු ජල ලීටර 10කට මිශ්‍ර කර හානි වූ දුටු විගස පත්‍රවල යටිපැත්තට හොඳින් තෙමී යන පරිදි ඉසින්න අනවශ්‍ය පරිදි ගලා නොවන ලෙස ඉසින්න. ඒ කියන්නේ මේකේ පොඩි ගයිඩ් එකක් දීලා තිනවා. මෙන්න මේ බෙහෙත් එක තමයි මම සල්ප කියන බෙහෙත් එක තමයි ගොඩාක් දුරට රසායනික වල මෙන්න මේ මයිටාවට ඇත්තටම මම පර්සනලි යූස් කරන්නේ. ඉතින් මේක ඇත්තටම හොඳයි. හරි. එතකොට මේකේ තව කියලා තියෙනවා අක්කරයට යොදන්න ඕන මේක විස්තර ටික තියෙනවා. හරි. මේ ඇබමැක්ටින් කියන එක ඒ දෙක තමයි මම ඇත්තටම මාරුවට මේ මගේ වගාවට යොදන්නේ. රයිට්. එතකොට මගේ වගාවේ සාර්ථකත්වය කොහොමද කියලා මම ඔයාලට පස්සේ පෙන්නන්නම් මගේ ෆොටෝස් කීපයක් මම ඔයාලට. රයිට්. ඉතින් මේ තියෙන්නේ මයිටාවට. කුඩිත්ත ගැන මම කතා කරොත් එහෙම කුඩිත්තගේ තියෙනවා මෙතන විස්තරයක් තියෙනවා. කුඩිත්ත හැදෙන්නේ කොහොමද කියලා මේ තියෙන්නේ.
මේ ෆොටෝ එකක් පවා දාලා තියෙනවා. ඉතින් අපිට මේකෙන් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට මෙතන පහළට ගියාට පස්සේ රසායනික පාලන ක්‍රම මෙතන තියෙනවා ඇබමැක්ටින් එකක් තියෙනවා මෙතන තියෙනවා වර්ග ගොඩාක්. එතකොට මේ වර්ග ටිකකින් ඔයගොල්ලෝ අයිඩියා එකක් අරන් බලන්න කොහොමද මේක ඇත්තටම සාර්ථකද. මොකද මම මේ වර්ග වලින් මම කිහිපයක් ඇත්තට පාවිච්චි කරනවා. හරි ඒ නිසා මම මේක කියන්නේ. එතකොට මම මෙතන තියෙනවා සෑහෙන්න කාරණා ගොඩක්. මෙතන සුදු මැස්සර තියෙනවා, කුඩිත්තර තියෙනවා, මයිගිතාවට තියෙනවා, පැලමැක්කට තියෙනවා, පටපණුවන්ට තියෙනවා. මේ ආකාරයෙන් ගොඩක් මිරිස් වලට එන රෝග. එතකොට මෙතන රෝග හානි කියන එක යටතට අපි ගියොත් එහෙම එතනක් තියෙනවා දියමලං කෑමේ රෝගය, පාද කුණුවීමේ රෝග. මේ කියන්නේ මේ මිරිස්සාගාට එන හැම රෝගයක් ගැන මේ ඇප් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් ඕක තමයි මට ඇත්තට මතක් කරන්න ඕනකම තිබුණේ. ඉතින් මේකේ තේ වගාවට ගියොත් මෙතන තේ වගාව සාමාන්‍යයෙන් තේ වගාවට ගියත් තේ වගාව මම කරලා නැති නිසා ලොකුවර මම දන්නේ නැහැ. හැබැයි තේ වගාවටත් ගියොත් තේ වගාවෙත් මේ වගේ කරන්න ඕන කාරණා මේ ඇප් එක බලලා වුණත් ඔයගොල්ලන්ට සාර්ථකව වගාවක් කරන්න පුළුවන්. මම කියන්නේ නයි මිරිස් වගාව කරන නිසා මම ඇත්තට මේවා ඇප් එක ඉන්ස්ටෝල් කරලා බැලුවේ ඒකයි. එතකොට මෙතන අපි ගියම් පලිබෝධ සහ රෝග හඳුනා ගැනීම කියන තැනට ගියොත් එimhe මෙතන AI එකට කියලා අපිට අහන්න පුළුවන්, උපදෙස් ගන්න පුළුවන් රෝග හඳුනා ගන්න කොහොමද කියලා. මෙතනින් ඇතුළට ගිහලා ඡායාරූපයක් ගන්න කියලා තියෙනවා. මෙතනින් ඊට පස්සේ අපේ දැන් ඔයා හිතන්න ඔයාගේ තියෙන ශේෂ්ත්‍රයේ තියෙන රෝගය ගැන ඔයාට මයිටාව ඇවිල්ලා තියෙනවා නම් මයිටාව ඉන්න කොලයක කෝල කීපයක නැත්නම් පැලයක ෆොටෝ එකක් කරන් මෙතනට අප්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් පැහැදිලිවම ඔයගොල්ලෝ ගැලරියෙන් අප්ලෝඩ් කරාට පස්සේ පැහැදිලිවම යම්කිසි අයිඩියා එකක් දෙනවා. මම කියන්නේ මේක 100%ම හරි කියලා. මොකද මේකෙන් අපිට අයිඩියා එකක් විතර ගන්න පුළුවන්. මොකද අපිට 100%ම කාටවත් කියන්න බෑ රෝගයක් කොහොමද කියලා. හැබැයි මෙන්න මේ මගේ සේවාවන් කියන තැන තියෙන බෙහෙත් නම් ඇත්තටම 100%ම සාර්ථකයි කියලා මම හිතනවා. මොකද 90%ක් සාර්ථකයි කියලා හිතනවා. හරි. ඊට පස්සේ මම මේවා පාවිච්චි කරලා කොහොමද මගේ වගාව සාර්ථකව අරන් යන්නේ කියලා මම ඔයගොල්ලෝ ෆොටෝස් කීපයක් පෙන්නන්නම්. රයිට්. හරි. මේ තියෙන්නේ මම වගාව කරගෙන යන විදිහ. මේ තියෙන්නේ මගේ වගාවේ ෆොටෝස් ටිකක්. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලිව ලං කරලා බැලුවොත් හොඳ තත්ත්වයේ මිරිස් ටික තියෙනවා. ඉතින් මේ අපි කරගෙන යන්නේ මෙන්න මේ විදිහට මේ ඇප් එකක් පාවිච්චි කරලා. මම කියන්නේ මේ ඇප් එකම පාවිච්චි කරලා නේ. මම මේ බෙහෙත් මේ ඇප් එකේ තියෙන බෙහෙතුත් ඇත්තටම හරි කියන එක මම කියන්නේ. මොකද මේකේ තියෙන ඒවත් දත්ත එකතු කරලා මම හිතන්නේ මේ software එකක් හදලා තින්නේ. ඉතින් මේකේ තියෙනවා ගොඩක් දුරට බොහෝ දුරට සාර්ථකව බලන්න ඕගොල්ලෝ සාර්ථක ගස් ටිකක් පේනවා. ඉතින් ඔය මම කරගෙන යනවා මම ඔයාලට පෙන්නේ මේ තියෙන මගේ වගාව. ඉතින් ඔයාලට පේනවාද සාර්ථකයි කියලා. ඉතින් වෙන කතාවක් ඕනේ නැහැ. එහෙනම් ඔය ටික තමයි මට මතක් කරන්න ඕනකම තිබුණේ. කවුරුත් මේක මොනවාවත් අයිඩියා එකක් නැති කෙනෙක් නම් වගාව සම්බන්ධයෙන් වගාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් YouTube වීඩියෝස් බලන එක මම කියන්නේ බලලා කරන්න පුළුවන් අපිට. හැබැයි ඊට වඩා ඒ සමහර channel වල කියන ඒවා ගොඩක් දුරට සාර්ථක නැහැ. මම කියන්නේ බහුතරය channel වල කියන කාරණා ඇත්තටම 80%ක් 90ක් මේකට අදාළා. ඒ හැබැයි සමහර කට්ටිය views ගන්න බලාගෙන සමහර වීඩියෝස් කරලා තිනවා. මට ගොඩක් අවුල් තියෙනවා. සමහර වීඩියෝස් වල නම් ගත උත්තර නැහැ. ඉතින් මේ ඇප් එකත් ඒ වගේ තමයි. මේ ඇප් එකේ මම දකින දේ තමයි මෙන්න මේ ඔප්ෂන් දෙකේ තියෙන කාරණා. මේ මගේ සේවාවන් කියන තියෙන කාරණා 90ක් විතර ගැලපෙනවා. හරි. ඒක තමයි මට මතක් කරන්න ඕනකම තිබුණේ. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ මම පහලින් දාලා තියන්න WhatsApp නම්බර එක මොනවා හරි හෙල්ප් එකක් ඕන නම් කවුරු හරි කමක් නැහැ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න ඕන වෙලාවක උදව්වක් කරන්න සූදානම්. එහෙනම් ජය වේවා හැමෝටම. ගිහින් එන්න තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙමු.